ඉතින් බිට්කොයින් නිර්මාණය කළේ ඇයි කියන කාරණය ගැන අපි කලින් කතා කරානේ. හැබැයි අද අපි බලන්න යන්නේ ඒ ඇයි කියන එකට පස්සේන කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ. ඒ කියන්නේ මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? හිතන්න බලන්න බැංකුවක් වගේ කිසිම අතරමැදියෙක් නැතුව කෙනෙක් ඩිජිටල් සල්ලියක් තව කෙනෙක්ට දෙනවා කියන එක කොච්චර ලොකු අභියෝගයක්ද කියලා අපි අද කතා කරන්න යන්නේ අනේ ගැටලුව විසඳන හැටි ගැනයි. හරි. එහෙනම් අපි මේ කතාවේ ටිකක් ගැඹුරට යමු. මුලින්ම තේරුම් ගන්න ඕනේ බිට්කොයින් කියන්නේ මොන වගේ ප්‍රශ්නකටද විසඳුමක් විදියට ආවේ කියන එක. සරලවම කිව්වොත් මේක හදලා තියෙන්නේ අපි කවුරු හරි තුන්වෙනි පාර්ශ්වයක්. ඒ කියන්නේ බැංකුවක් වගේ කෙනෙක්ව අන්ධ විදියට විශ්වාස කරන එකේ තියෙන අවදානම නැති කරන්න. මෙතන ඉලක්කය තමයි කවුරු හරි කෙනෙක්ව විශ්වාසී කරන එක පැත්තකින් තියලා ඒ වෙනුවට ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුළුවන් කාටවත් වෙනස් කරන්න බැරි ඩිජිටල් සාක්ෂි එචානේ ක්‍රිප්ටෝග්‍රැෆික් ප්‍රූෆ් මත පදනම් වුණු ගෙවීම් පද්ධතියක් ගොඩනගන්න එක. ඉතින් බිට්කොයින් කොහොමද මේ දේ කරන්නේ? ඒක පටන් ගන්නෙම කාසියක් කියන වචනෙට අපි හිතාගෙන ඉන්න තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා. බලන්න බිට්කොයින් කියන්නේ තනි දෙයක් නෙමෙයි. ඒක හරියට ඒකාසිය අයිතිය ගැන ලියවුණු සම්පූර්ණ ඉතිහාස පොතක් වගේ. එහෙම තේරුම් ගත්තොත් තමයි හරියටම හරි. මේක තමයි අන්න අල්ල ගන්න ඕනම තැන. මුළු බිට්කොයින් පද්ධතියම, ඒ කියන්නේ ඒකේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ මේ සරල හැබැයි හරිම බලවත් අදහස උඩ. කාසියක් කියන්නේ අත්සන්දාමයක් වෙන මොකුත් නෙවෙයි. මේ තියෙන්නේ බිට්කොයින් නිර්මාණය කරපු මුල් ලේඛනයෙන්ම ගත්ත උපුටා දැක්වීමක්. මේ එක වාක්‍යයකින් මුළු පද්ධතියේම හදවත පැහැදිලි කරනවා. ඒ කියන්නේ කාසිය කියන්නේ අතට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අයිතිය තහවුරු කරන ඩිජිටල් ඉතිහාසයක්. හරි. එතකොට මේ අත්සන්දායමය කියන සංකල්පය ඇත්ත ජීවිතයේ ගනුදෙනුවකට වැඩ කරන්නේ කොහොමද? අපි බලමු. ගනුදෙනුවක් කරන්න ප්‍රධාන වශයෙන් গুপ্ত ලේඛන විද්‍යාවට ආදාළ, ඒ කියන්නේ ක්‍රිප්ටෝග්‍රැෆික් දේවල් තුනක් ඕන වෙනවා. මේ පියවර තුනෙන් වෙන්නේ අර අත්සන්දාමයට තවත් අලුත් පුරුකක් එකතු වෙන එක. ඒක තමයි වර්තමාන අයිතිකරු මේ ගනුදෙනුවට අවසර දුන්නා කියන්න තියෙන එකම සාක්ෂිය. දැන් මෙතන තියෙන නියමම කෑල්ල තමයි කාසියක් ලබා ගන්න කෙනාට මේක ඇත්ත එකක්ද කියලා හරියටම දැනගන්න පුරුවන් කොහොමද කියන එක. හරිම සරලයි. කාසියේ අයිතිය තිබුණු හැම කෙනෙක්ගේම ඩිජිටල් අත්සන් ඒ අයගේ පබ්ලික් කීස් එක්ක ගලපලා බලන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවක් වගේ කෙනෙක් නැතුවම මේ කාසිය නිත්‍යානුකූලව අතින් අතට ආවද කියලා ඕනම කෙනෙකුට චෙක් කරගන්න පුළුවන්. මේක අහනකොට ඔළුවට එන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අයිතියේ දායම හැමෝටම පේනවනම් එතකොට කොහෙද පුද්ගලිකත්වයේ තියෙන්නේ? බිට්කොයින් වල තියෙන විසඳුම තමයි ගනුදෙනු හැමෝටම පෙන්නලා හැබැයි ඒ ගනුදෙනු කරන අය කවුද කියන එක හංගන එක. ඒ කියන්නේ ගනුදෙනුවයි සැබෑ පුද්ගලයායි අතර තියෙන සම්බන්ධය කඩලා දානවා. මේ රහස්‍යභාවය තවත් ශක්තිමත් කරන්න හැම ගනුදෙනුවකටම අලුත්ම KPI එකක් පාවිච්චි කරන්න කියලා තමයි පද්ධතිය දිරිමත් කරන්නේ. එතකොට විවිධ ගනුදෙනු කරන්නේ එකම කෙනෙක් කියලා හොයාගන්න හරිම අමාරුයි. හරි. එතකොට අපි දැන් දන්නවා අයිතිය තහවුරු කරන්න හරිම ශක්තිමත් ක්‍රමයක් තියෙනවා කියලා. මේක අතරමැදියෙක් නැති ඩිජිටල් මුදල් හදන ගමනේ හරිම ලොකු පියවරක්. හැබැයි මේක ප්‍රශ්නෙට සම්පූර්ණ විසඳුම නෙමෙයි. මොකද හිතලා බලන්න අත්සන් වලින් ඔප්පු වෙන්නේ මේ ගනුදෙනුවක් කරන්න අවසර දුන්නේ කවුද කියන එක විතරයි. ඒක කවදාද උනේ කියලා මේකෙන් කියවෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. ඒකෙන් ලොකු අවුලක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රහේලිකාවේ අන්තිම කැල්ල තමයි මේක. කෙනෙක් එකම සල්ලි දෙපාරක් වියදම් කරන එක නවත්තන්න කොහොමද කියන එක. අපි ඊළඟ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නෙට බිට්කොයින් දෙන විසඳුම ගැන. ඒ කියන්නේ ටයිම් ස්ටැම්ප් සර්වර් කියන්නේ මොකක්ද? ඒකෙන් කොහොමද කාටවත් වෙනස් කරන්න බැරි පොදු ඉතිහාසයක් හැදෙන්නේ කියලා. මේ ගමනේ ඒ වටිනාම කොටසත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.